හායි ලස්සන ළමයෝ. ඔයා සතුටින්ද ඉන්නේ? හෙටක් ගැන නොදන්න ජීවිතේ සතුට කියන දේ රස්තියාදු කරගන්න එපා ළමයෝ. තව කෙනෙක් ඔයාව බලා ගන්නකම් ආදරේ දෙනකම් සතුටින් තියනකම් බලන් ඉන්න එපා. ඔයා ඔයාට කරුණාවන්ත වෙන්න. ඔයා ඔයාට ආදරේ කරන්න. ඊට පස්සේ ඔයාගේ ආවට හරි ලස්සනට හැදෙනවා. ඔයා ඊට පස්සේ අනිත් අයටත් ඒ වගේම ආදරේ කරන්න පුරුදු වෙනවා. ඉතින් ළමයෝ ඔයාට ඔයාගේ දවස සතුටින් සැනසීමෙන් ඔයාගේ බලාපොරොත්තු ඉටු කරගන්න ලස්සනම දවසක් වෙන්න ඕන නම් හැමදාම පුරුදු වෙන්න රැට වේලාසනින් නිදාගන්න. ෆෝන් එක පැත්තකින් තියන්න ළමයෝ. ඔය ෆෝන් එකෙන් ඔයාට කිසිම ප්‍රයෝජනයක් නැහැ නේ රැට ඕක හිටියා කියලා. ඊට පස්සේ උදේ පාන්දර නැගිටින්න. නැගිටලා මේ විශ්වයට ස්තුති කරන්න. ඔයාට ස්තුති කරන්න. ඔයාගේ ආගමක් දහමක් ඔයා සීකරගන්න. මේ මෝඩ ළමයෝ චූටි භාවනාවක් එහෙම පුළුවන් නම් කරලා දවස සතුටින් පටන් ගන්න. සැහැල්ලුවෙන් පටන් ගන්න. ඇත්තටම එතකොට මුළු දවසම ඔයා සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා. ඔයාගේ හැම දෙයක්ම හරියනවා. අනිත් එක ළමයෝ ඔයාගේ යටිහිත තියනවා නේද? ඔයාගේ යටිහිතට දැනෙන සිතුවිලි තමයි ඔයාගේ වටපිටාව පෝෂණය කරන්නේ. ඔයාට තේරෙනවද මෝඩ ළමයෝ? ඉතින් ඔයා ඔයාගේ යටිහිත ධනාත්මක සිතුවිලි වලින් පෝෂණය කරන්න. යටිහිත පාලනය කරගන්න. ඒක පාලනය නැති වුණාම ඔයා හැම වෙලාවම ඍණාත්මක දේවල්ම හිතනවා නම් ඔයාගේ වටපිටාව ඔයාට ලැබෙන දේවල් හැම දෙයක්ම ඍණාත්මකම වෙනවා. මං හිතන විදිහට මිනිසෙකුට ජීවිතේ ධනාත්මක දේවල් වලට වැඩිය ඍණාත්මක දේවල් ඉක්මනින් ආකර්ෂණය වෙනවා. ඒ හින්දා අපි පුරුදු වෙන්න ඕනේ ධනාත්මක සිතුවිලි වලට. අහන්නකො මොඩ ළමයෝ, ආකර්ෂණ නීතියේදී වැදගත්ම දේ තමයි සිතුවිලි. ඔයාගේ යටිහිතයි. ඉතින් ඒව පාලනය කරගන්න පුරුදු වෙන්න හාද මොඩ ළමයෝ. ඒක නෙවෙයි, ඔයා උදේම නැගිට්ටාම හැමදාම කිසිම දෙයක් කන්නේ බොන්නේ නැතුව ඉස්සෙල්ලාම වතුර වීදුරුවක් බොනවද? බොන්නේ නැත්තම් ඔයා නිරෝගී කෙනෙක් කියලා මං හිතන්නේ. ඔයාට මොනම හරි වගේ ඇඟේ පොඩි හරි දුර්වලකමක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ හින්දා පුරුදු වෙන්න හැමදාම උදේම නැගිට්ටාම වතුර වීදුරුවක් බොන්න. ඔයාගේ රැයක්ම වේලුණු ශරීරයට අලුත් නැවුම් බවක් එන්නේ වතුර වීදුරෙන්. තේරුණාද? ඔයාට පුළුවන් ඒ වතුර වීදුරුවෙන් ඔයාගේ ප්‍රාර්ථනාවනුත් ඉෂ්ට කරගන්න. ඔයා ඒක දැනගෙන හිටියේ නෑනේ. මේ පුංචි වතුර වීදුරුවකට පුළුවන් ඔයාගේ ජීවිතේ වැදගත්ම දේවල් ඔයාට ලබා දෙන්න. ඔයා ඒක දන්නවද? ඔයා කැමති නම් මං ඒක ඔයාට කියලා දෙන්නම්. කැමති නැත්තම් කියලා දෙන්න නැහැ. මේ එහෙනම් ඔයා වීඩියෝ එක අහන්නට යන්න. හරිද? ඔයා උදේම නැගිට්ටාම පිරිසිදු වතුර වීදුරුවක් ගන්න. අරගෙන ඔයාගේ අත් දෙකෙන්ම අල්ලගෙන ඔයා විශ්වයට ස්තුති කරන්න. ඔයාට ඔයාගේ පිපාසය නිවා ගන්න ලැබුණු ඒ පිරිසිදු ජලයට ස්තුති කරන්න. ඊට පස්සේ ඔයාගේ ප්‍රාර්ථනාව කියන්න. හැබැයි ඔයා ප්‍රාර්ථනාව කියන්න ඕන වර්තමාන කාලෙන් තමයි කියන්න ඕනේ. අපිට ඒ දේ ලැබිලා තියෙනවා ඒ විදියට තමයි අපි කියන්න ඕන. ඔයාලට තේරුණාද ළමයෝ? ඒ කියන්නේ ඔයාට රැකියාවක් ඕන නම් ඔයා කියන්න ඕනේ මට අවශ්‍ය ඒ රැකියාව ලැබුණා. විශ්වයට ස්තුතියි. ඔයාගේ ඇඟේ ශරීරේ මොන හරි අසනීපයක් තියෙනවා නම් ඒ අසනීපේ කියලා මට ඒ අසනීපේ හොඳ කරලා දුන්න විශ්වයට ස්තුතියි. අපි ආකර්ෂණ නීතියේදී මොනවාම හර්ධයක් විශ්වයෙන් ඉල්ලනවා නම්
ඒක ඉල්ලන්න ඕනේ වර්තමාන කාලෙන්. ඒ කියන්නේ අපේ ළඟ දැනටමත් ඒ දේ තියෙන විදියට. එහෙම ඔයා ප්‍රාර්ථනාවක් කරලා ඔයා වතුර වීදුර අතේ තියාගෙන මිනිත්තු 17ක් විතර විෂුවලයිස් කරන්න. ඒ කියන්නේ ඔයා මෙනෙහි කරන්න. ඔයා සතුටු වෙන්න ඔයාට ආදරය හරි රැකියාව හරි ඔයාගේ අසනීප හොඳ වෙලා ඔයා ගොඩක් සතුටින් ඔයා ඒ දේ විඳිනවා. ඒ විදිහට ඔයාගේ අට්ටියෙම ඔයා මුළු ශරීරෙම ඔයා ඒක සතුටු වෙන විදිහට විෂුවලයිස් කරන්න. ඊට පස්සේ වතුර වීදුර බොන්න. ඉතින් මගේ ලස්සන මෝඩ ළමයෝ ඕක චූටි දෙයක් නේ. ඔයාට ලේසියෙන් කරන්න පුළුවන්. කරලා බලන්නකො සතියක්. මත් එක්ක ඇතුව ඔයාගේ ප්‍රාර්ථනාව වර්තමාන කාලයෙන් කියන්න ඕනේ. ඒ කියන්නේ දැනටමත් ඔයාට ලැබිලා තියෙන විදියට. අනිත් විශේෂම දේ තමයි හිතේ දුකින් එපා. හිතේ ගොඩාක් සතුටින් සැනසීමෙන් ඔයා මේ දේ කියන්න ඕනේ. හාද මොඩ ළමයෝ. මොඩ ළමයෝ කීවට තරහා ගන්න එපා ඉතින්. ආදරේටනේ එම කියන්නේ. ඉතින් මෙච්චර වෙලා ඔයා මගේ වීඩියෝ එක අහගෙන හිටියට ඔයාගේ කන් දෙකත් රිදෙනවා ඇති. තැන්ක් යූ ඔයාට ගොඩාක් ස්තුතියි මාත් එක්ක හිටියට. ඔයාට මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාගෙන යන්න. කමෙන්ට් එකකුත් දාන්න. මං හෙට ඔයාලට කියලා දෙන්නම් ආකර්ෂණ නීතියේදී කොහොමද ඔයා දෙයක් ඉල්ලන්නේ දෙයක් ප්‍රාර්ථනා කරන්න කියලා හරියටම පැහැදිලි කරලා දෙන්න. හාද ළමයෝ. එතකන් ගොඩාක් සතුටින් ඉන්න ඕනේ. හොඳද? දුකින් ඉන්න එපා. ඍණාත්මක දේවල් දුක හිතෙන දේවල් ඔයාගේ හිතින් අයින් කරගන්න. මේ ලෝකේ අපිට නෑ බෑ කියලා දෙයක් නෑ කියලා මතක තියාගන්න. හාද ඉතින් එහෙනම් පරිස්සමින් ඉන්න හොඳේ.